ආරම්භයෙන් දැන් අවසාන වෙනකන් යුද්ධය තුල විවිධ තැන්වල විවිධ ස්ථානවල විවිධ සිද්ධීන් හමුවේ අපේ සෙබළු මැරුණා. එක්කෙනා දෙන්න සමූහ වශයෙන් විශාල වශයෙන් මේ ඝාතන සිද්ධ වුණා. පළමුවෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් අපේ සෙබළෙක් මිය ගිහින් තියෙනවා 1981 10 වෙනි මාසේ 15. ඒ පිළිබඳ හමුදාවේ සටහන් වෙලා තියෙනවා අපේ යුද්ධය තුල ත්‍රස්තවාදීන් අතින් මිය ගිය පළමුවෙනි සෙබළු දෙන්න හැටියට ඒ දෙන්න නම් වෙනවා. ඒතර පළවෙනිය ගැන සඳහනක් තිබුණාට අන්තිමේක ගැන සඳහනක් නැහැ. හැබැයි සඳහන් කරන්නත් බෑ. ඒ අවසන් සටන තුලත් සාමූහික වශයෙන් අපේ සෙබළු මිය ගිය අවස්ථාවල් තිබුණා. ඒ නිසා අන්තිමට මිය ගිය අහවලා කියන එක කිසි කෙනෙකුට හොයන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මට හිතුණා මට මේ හොයාගන්න මේ අවසානෙට මිය ගිය සෙබළා පිළිබඳව. මට පුළුවන් වුණා හොයාගන්න අවසානෙට මිය ගිය සෙබළා. පළමු සහ අවසන් සෙබළා එකතු කරලා අවසන් සටනේ මිය ගිය අවසන් සෙබළා නමින් කෘතියක් මම ලියලා අවසానයි. මොකද මේක හමුදාවේ හැමෝටම දැනගන්න ඕන කතාවක් සහ මුළු රටේම මම හිතනවා මේක අලුත් පාඨකයන්ට අලුත් අත්දැකීමක් වේවි. යුද සාහිත්‍ය කියන්නේ මේ යුද්ධයේ තියෙන අභිමානයේ වපුරන එක නෙමෙයි. වෛරය නැත්තම් මිනිස්සු අතර ભેද බින්න ඇති කිරීම නෙමෙයි. අභිදහසකට කරන්න බැරිදී අද පෑනකට කරන්න පුළුවන් වෙලා තියෙනවා. අද මේ සාහිත්‍ය පරිසරයට ලක්ෂ ගණනින් සෙනග ඇදෙනවා. අද කිසිවෙකුගේ ගමන් මල්ලක් පරික්ෂා කරන්නේ නැතුව නිදහසේ වුන් ඇවිල්ලා යනවා. එතකොට අපි මේ පරිසරය ඇති කරලා දුන්නා. රණවිරෝ කියන්නේ එහෙම පිරිසක් ගිනියාවි අතදරන මිනිස්සු අතර අකුරු ලියවෙන්න සාහිත්‍ය ගනුදෙනුකාරයෝ ඉන්නවා. පාඨකයන්ට කියවන්න හදවතට දැනෙන්න අපිට කියන්න පුළුවන්. මේ හැම කෘතියක් එක්කම හැම අකුරක් එක්කම ජීවිත කතාවක් තියෙනවා. පණ ගැහෙන අකුරු උස්ම ගන්න අකුරු කියවන්න හමුදාවේ කුටියට එන්න.